ඔයාලව අදත් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අදත් මං ඔයාලව එක්කන් චූටි ගමනක් යන්නයි යන්නේ. අද නොවැම්බර් 14 වෙනිදා. ඉතින් අද දවසේ තමයි මගේ බර්ත්ඩේ එක. ඉතින් අද මං හිතුවා ඔයාලත් එක්ක මගේ බර්ත්ඩේ එක දවස කොහොමද ගෙවුනේ කියලා ෂෙයා කරගන්න. ඉතින් එන්න යමු මාත් එක්ක වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකම්ම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. සරත් සමයේ අන්තිම දවස් කීපය තමා මේ ගෙවිලා ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති සමහර ගස්වල කොළ එකක්වත් නැති වෙන්නම හැලිලා ගිහිල්ලා. මේ ලස්සන සරත් සමය නිකන් චිත්‍රයක් වගේ. මට නිකන් දැනෙන්නේ මං චිත්‍රයක් ඇතුලේ ජීවත් වෙනවා වගේ. හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ. බස් එකෙන් බහැපු ගමන් එතන ලස්සන ටිකක් බලලා අපි යන්න පිටත් උනේ මට ලස්සන කේක් එකක් ගන්න. ඉතින් අපි යන්කෝ ඒ ෂොප් එක ඇතුළට. ඉතින් මේ ෂොප් එක ඇතුළටත් ගිහිල්ලා හිතාගන්න බැරි වුණා මොකද්ද තෝරගන්න කේක් එක කියලා. ඒ තරම් මාරම ලස්සන කේක් ගොඩාරියක් තිබ්බා. කේක් විතරක් නෙමෙයි ඔයාලට පේනවනේ ඒ ෂොප් එක ඇතුලේ නැති දෙයක් නැති තරම්. හිමින් සීරුවේ කේක් එකක් තෝරන අතරේ ෂොප් එකේ චූටි වටේකුත් ගිහිල්ලා මම ගත්ත මචා එකක් බොන්න. ඊට පස්සේ ඒකත් බොන ගමන් කේක් එකක් තෝරගෙන අපි එළියට ආවා. බලන්නකෝ එළියට ආපු ගමන් ෆ්ලවර් ෂොප් එකක්. ඉතින් මට මලකුත් හම්බුණා. ඉතින් මේ ඔක්කොමත් අරගෙන අපි දෙන්න දැන් යන්නේ යොක් එක ළඟට. අද අපි යන්න හිතුවේ සෝල් ග්‍රෑන්ඩ් පාක් එකට. ඉතින් මම නම් ඒකට කලින් ගිහිල්ලා තියෙනවා මගේ යාළුවෝ 3 දෙනෙකුත් එක්ක. ඉතින් මගේ පාර්ට්නර් ගිහිල්ලා තිබ්බේ නෑ. ඉතින් අද අපි හිතුවා අපි දෙන්න මෙතනට යනවා කියලා. ඉතින් අපිත් එක්ක යමුකෝ. සෝල් ග්‍රෑන්ඩ් පාක් ස්ටේෂන් එකෙන් එළියට ආපු ගමන්ම බලන්න චිත්‍රයක් වගේ නේද ඔයාලටත් පේන්නේ. වටපිටාව ගොඩාක් ලස්සනයි. බලන්න මේ ගස්වල පාට. ඇතුල් වෙන තැනම තියෙන ගාඩන් එකේ ලස්සනත් බලන ගමන් අපි හිතුවා ලස්සන තැනක් තෝරගෙන මට ගෙනාපු කේක් එක අපේ අම්මිට වීඩියෝ කෝල් එකකුත් අරගෙන කපමු කියලා. ඉතින් මේ තමා මං ගෙදර අය නැතුව සමරන පළවෙනි බර්ත්ඩේ එක. ඉතින් මට ගෙදර අයව ගොඩාක් මිස් වුණා. මොනා කරන්නද ඉතින් හීන දිනන්නනේ ආවේ. අපි කේක් එකත් කපලා ඉවරලා මේ කුරුල්ලොන්ටත් ඒකෙන් කෑල්ලක් දාලා එතනත් පිරිසිදු කරලා අපි මෙතන ඉඳලා යන්න චූටි කෝච්චියක් වගේ එකක් තියෙනවා. ඒකට ටිකට්ස් අරගෙන ඒකේ නැගලා වටපිටාවේ ලස්සන ආයෙත් බල අපි ඉතින් සූ එකට යන්න පිටත් වුණා.
ඉතින් එන්නකො අපිත් එක්ක යන්. එක පාට ගස් වට වෙලා තියෙන මේ පාලම උඩත් ෆොටෝස් ගොඩාරියක් අරගෙන අපි ඉතින් සූ එක ඇතුළට ගියා. මේ දවස් හරීම සීතලයි. වින්ටර් එක පටන් ගන්න ඕන්න මෙන්නනේ තියෙන්නේ. අපිට ඉතින් ගොඩාක් සත්තු මෙතන බලාගන්න බැරි වුණා. මං හිතන්නේ සත්තුන්ට සීතල දරාගන්න බැහැනේ. යාළුවට ඉතින් ඇති රෙස්ට් රූම් වගේ ඒවට දාලා ඇත්තේ. ඉතින් අපිට බලාගන්න බැරි වුණ හින්දා මං සත්තුන්ගේ වීඩියෝස් ගත්තේ නෑ වැඩිය. ටික දෙනෙක් හිටියා ඉතින් එළියේ. ඒ වුණාට මේ පාක් එකේ වටපිටාව ගොඩාක් ලස්සනයි. එළියටත් වැඩිය මේ පාක් එක ඇතුළ මාරම ලස්සනයි. ඉතින් අපි දෙන්න ඇවිද කියව වීඩියෝස් ෆොටෝස් අරගෙන එළියට ආවා ඉතින්. සූ එකේ සත්තු ටික දෙනෙක් එළියේ හිටියා කියලා. ඉතින් වීඩියෝස් ගන්න බැරි වුණ තව හේතුවක් තමයි අපි ළඟට යද්දී යාලා ඈතට යනවා. ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේ හරියට පේන්නේ නැහැ. මං ඉතින් zoom කරෙත් නැහැ. zoom කරලා වීඩියෝ ගත්තේ නැහැ. මේ යාලා ඈතට යනවා. ළඟට යද්දී මේ ඒක තව හේතුවක් වීඩියෝ ගත්තේ නැති. පාක් එකේ හැම තැනම ඇවිදලා ඉතින් අපි දෙන්න එළියට ආවා. මේ වෙලාවේ නම් ගොඩාක් හවස් වෙලා තිබ්බේ. හවස් වරුවත් මාරම ලස්සනයි. කියන්න තේරෙන්නේ නැහැ මේ ලස්සන. මගේ වීඩියෝ එකේ ගොඩාක් තැන්වල තියෙන්නේ මාරම ලස්සනයි කියන වචනේ. ඉතින් ඔයාලටත් පේනවා ඇති වටපිටාව ගොඩාක් ලස්සනයි.
චුට්ට වීඩියෝ එකේ අන්තිමේටත් ඇවිල්ලා දන්නේම නැතුව දැන් ඉතින් අපි ගෙදර යන්න තමා හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එක කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු. බයි.